ඉතින් ආයුබෝවන් හැමෝටම වැදගත් වෙන කාරණයක් පිළිබඳවයි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ දරුවන්ට වැඩිහිටියන්ට වයස් භේදයකින් තොරව ඒ වගේම අධ්‍යාපන මට්ටමකින් තොරව හැකියාවක් තියෙනවා විද්‍යාඥයෙක් වෙන්න. විද්‍යාඥයෙක් කියන්නේ මේ අයට කියන්නේ මහජන විද්‍යාඥයෝ කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට මඟ පෙන්වන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා ආචාර්ය ඒ වගේම නීතිඥ ජගත් ගුණවර්ධන මහත්මයා. ඒ වගේම පරිසරය පිළිබඳ පරිසර වේදිකයෙක් කියලා හඳුන්වලා දෙන්නත් පුළුවන්. අපි එතුමාගෙන් අහමු ජනතා විද්‍යාව සහ ජනතා විද්‍යාඥයෙක් පිළිබඳව තොරතුරු ටිකක් දැනගත යුතු වෙනවා. ඉතින් ජනතා විද්‍යාඥයෙක්ගේ ඇති වටිනාකම මොනවද? ජනතා විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව එතුමගෙන් අපි පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඔව් සර්. ජනතා විද්‍යාව කියලා කියන්නේ විද්‍යාඥයන් වශයෙන් විධිමත්ව ආයතනගත වෙලා ඉන්න අය ඇරෙන්න සාමාන්‍ය ජනතාව විසින් කරන විද්‍යාත්මක පරීක්ෂණ සහ නිරීක්ෂණ වල එකතුවට ජනතා විද්‍යාඥයෙක් වීමට අවශ්‍ය වෙන්නේ Taman තුල තියෙන උනන්දුව, කැමැත්ත සහ කුතුහලය කියන දේවල් එකතු වීමක්. වෙනත් ආකාරයකින් කියනවා නම් ඒ පුද්ගලයා අලුත් දේවල් සොයන්න අවශ්‍ය කුතුහලය තියෙන්න ඕනේ. ඒ වගේම මේ දේවල් හරියට බලලා සටහන් කරගෙන විශ්ලේෂණය කරලා ඒවා ඉදිරිපත් කරන්න තරම් විනයක් සහ කැපකිරීමක් තියෙන්න ඕනේ. එතකොට ජනතා විද්‍යාඥයෙක් වීමට කිසිම අධ්‍යාපන සුදුසුකමක් හෝ වයස සීමාවක් හෝ නැහැ. අපි දැකලා තියෙනවා අවුරුදු 8 විතර ඉඳලා අවුරුදු 90 සහ ඊටත් වැඩි මට්ටම් වල ඉන්න ජනතා විද්‍යාඥයෝ ඉන්නවා. ඒ වගේම අධ්‍යාපන මට්ටම ගත්තොත් හැම මට්ටමකම අය ජනතා විද්‍යාඥයන් වශයෙන් කටයුතු කරනවා. ජනතා විද්‍යාව කියන විෂය ඉතා පුළුල් ශාස්ත්‍රයක පැතිරලා තියෙනවා. අපි ගත්තොත් එහෙම තාරකා විද්‍යාවේ සහ පුරා විද්‍යාවේ සිට සත්ව විද්‍යාව දක්වා පුළුල් පරාසයක දේවල් තියෙනවා. අපි මෙතෙන්දී කතා කරන්නේ ජීව විද්‍යාවට අදාළ ජනතා විද්‍යාව පිළිබඳව. එතෙන්දී කෙනෙකුට ජනතා විද්‍යාඥයෙක් වෙන්න අවශ්‍ය වෙන පළවෙනි දේ තමයි මේ විෂය පිළිබඳව තියෙන උනන්දුව. ඒ උනන්දුව මත එයා තමන්ගේ නිරීක්ෂණ මෙහෙයවන්න ඕනේ. ඒ නිරීක්ෂණ විධිමත් ආකාරයෙන් සටහන් කරන්න ඕනේ. සටහන් කරපු දේවල් විධිමත් ආකාරයෙන් ගොනු කරලා විශ්ලේෂණය කරලා ඒවා යම්කිසි මාධ්‍යයකින් ප්‍රකාශයට පත් කරන්න ඕනේ. මේ කාරණා ටික සම්පූර්ණ වුණොත් තමයි කෙනෙක් ජනතා විද්‍යාඥයෙක් වෙන්නේ. එහෙම නැතුව නිරීක්ෂණ විතරක් කරපමණින් කෙනෙකුට ජනතා විද්‍යාඥයෙක් වීමට අවශ්‍ය වපසරිය ප්‍රමාණවත් ලෙස ආවරණය වෙන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රකාශයට පත් කිරීම කියන එක අද කාලේ බොහොම ලේසි. මොකද ජනතා විද්‍යාව වාර ප්‍රකාශන තියෙනවා. ඒ වගේම සමහර විද්‍යාත්මක වාර ප්‍රකාශන තියෙන ඒවට ජනතා විද්‍යාඥයන්ගේ පළ කිරීම සහ පත්‍රිකා බාර ගන්නවා. ඒ වගේම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තියෙනවා තමන්ගේ නිර්මාණ එළි දක්වන්න. සුඟක් වෙලාවට මේන් දෙආකාරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ පොදු ජනතාවට මේක සරල භාෂාවෙන් පැහැදිලි කරන ගමන් මේක විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රිකාවක් විදිහට එළි දක්වන්න පුළුවන්. එක්ක විද්‍යාත්මක සමුළුවකදී එහෙම නැත්නම් විද්‍යාත්මක වාර ප්‍රකාශනයක් හරහා මම කියන්නේ ඒ ආකාර තුනම කරන එක හොඳයි. විද්‍යාත්මක සමුළුවකදී ඒ විද්‍යාත්මක පරීක්ෂණයේ උද්දෘතයක් නැත්නම් සාරාංශයක් ඉදිරිපත් කිරීම, ඒ වගේම වාර ප්‍රකාශන සංග්‍රහවක ඒ සම්පූර්ණ විද්‍යාත්මක පත්‍රිකාව පළ කිරීම සහ ජනතාවට සාමාන්‍යයෙන් තේරුම් යන සරල ආකාරයෙන් මේක විවිධ මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් කිරීම. අපි දකිනවා ගොඩක් රටවල් වල අද ජනතා විද්‍යාව කියන විෂයට විශාල වටිනාකමක් දීලා තියෙනවා. ඒ වගේම කුඩා අවදියේ දරුවන්ව ජනතා විද්‍යාව කෙරෙහි නැඹුරු කිරීමක් කරනවා. ඒ වගේම වැඩිහිටියන් සහ විශ්‍රාමිකයන් පවා ජනතා විද්‍යාව කෙරෙහි අලුතෙන් නැඹුරු කර ගැනීමක් අපි දකිනවා. නමුත් ලංකාව තුළ තාම ඒ තරම් මේක ප්‍රචලිත වෙලා නැහැ. ඒ වගේම මේ ජනතා විද්‍යාව තුළට පුද්ගලයන් නැඹුරු කර ගැනීම සඳහා ඉදිරියට වෙලා තියෙන වැඩසටහන් ප්‍රමාණයත් ගොඩක් අඩුයි. ඒක නිසා අපි මේ ප්‍රයත්නය දරන්නේ ළමා වයසේ සිට ජනතා විද්‍යාඥ මනසක් පුහුණු කරන්නත්, ඒ වගේම ඕනෑම මට්ටමක කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්, හැම කෙනෙකුටම අන්තර්ගත වෙන්න පුළුවන්, හැම කෙනෙකුගේම සහයෝගය, හැම කෙනෙකුගේම දායකත්වය අරගෙන අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් සහ පරිසරය පිළිබඳව තියෙන විද්‍යාත්මක දැනුම සංචිතය වැඩි කිරීමට ජනතා විද්‍යාව පාවිච්චි කිරීමට. එතකොට පුංචි ප්‍රශ්නයක් පැන නැගෙනවා. එතකොට අපිට මේ සඳහා සහයෝගය ලබා ගන්න පුළුවන් ආයතන මොනවද මේ ජනතා විද්‍යාඥයෙකුට තමන්ගේ පත්‍රිකාවක් විද්‍යාත්මක පත්‍රිකාවක් ප්‍රචාරණය කරන්න මේ පබ්ලිෂ් කරන්න? දැනට ජනතා විද්‍යා ප්‍රකාශන සඳහාම වෙන්වෙච්ච නැචරලිස්ට් කියන විද්‍යාත්මක වාර ප්‍රකාශනයක් තියෙනවා. ඒක ශ්‍රී ලංකා තරුණ සත්වේදීන්ගේ සංගමය විසින් තමයි පළ කරන්නේ. ඒ වගේම
වනසත්වා ස්වභාව ආරක්ෂක සංගමයේ ලෝරිස් සංගරාවෙත් අතීතයේ පටන්ම ජනතා විද්‍යාඥයන්ගේ වාර්තා පළ වුණා. මීට අමතරව අනිකුත් විද්‍යාත්මක වාර සංග්‍රහ ගණනාවක් විශේෂයෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන වයිල්ඩ් ලංකා කියන විද්‍යාත්මක වාර ප්‍රකාශන සංග්‍රහය ඇතුළුව ගණනාවක් තුළ ජනතා විද්‍යාඥයන්ගේ නිරීක්ෂණ කටයුතු සඳහා ප්‍රකාශයට පත් කිරීමේ ඉඩකඩ තියෙනවා. ඒක නිසා මේ කැමැති ප්‍රකාශන මාධ්‍යයකට එහෙම නැත්නම් විදේශීය සංග්‍රහ තියෙනවා ජනතා විද්‍යා නිරීක්ෂණ බාර ගන්න, ඒ පරිශන පත්‍රිකා බාර ගන්න. ඒ වගේ ඒවා තෝරාගෙන තමන්ගේ විෂයපතේ අනුව සහ තමන් මේක පළ කරන්න කැමති ස්ථානයේ අනුව තමන්ට කැමති වාර ප්‍රකාශනයක් තෝරා ගැනීම අද ඒ තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේක සම්බන්ධීකරණය කරගන්න කොහොමද අවස්ථාව කියන එක සමහරුන්ට ප්‍රශ්නයක් පැන නගින්න පුළුවන්. කොහොමද එතන සම්බන්ධ වෙන්නේ කොයි වගේ අවස්ථාවලදී? මේක අවුරුදු 2කට කලින් ජනතා විද්‍යාඥයන්ට එකතු වෙන්න පුළුවන් එකතුවක් සකස් කළා. ඒ එකතුවේ ඊළඟ පියවර මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙදී කළා. ඒ තමයි ශ්‍රී ලංකා තරුණ සත්වේදීන්ගේ සංගමයත්, ඒ වගේම ශ්‍රේෂ්ඨ පක්ෂී විද්‍යා කවයත්, ඒ වගේම අර අවුරුදු 2කට ඉස්සෙල්ලා හදපු ජනතා විද්‍යා ජාලයත් එකතු වෙලා ඒ අනුව මේ තමන්ගේ නිරීක්ෂණ සරල භාෂාවෙන් ඉදිරිපත් කිරීම සඳහා විශේෂයෙන්ම මේ සඳහා Facebook අඩවියක් තියෙනවා. ඒ වගේම මේ පරිශන කරන්න කැමති ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන් WhatsApp සමූහයක් තියෙනවා. ඒක නිසා අපි එක එක්කෙනා අතර සම්බන්ධීකරණ ඇති කරන්න තමයි WhatsApp සමූහය භාවිතා කරන්නේ. Facebook සමූහය භාවිතා කරන්නේ තම තමන්ගේ නිරීක්ෂණ සහ තම තමන්ගේ පරිශන පත්‍රිකා තියෙනවා නම් ඒවා, උද්දෘත පත්‍රිකා තියෙනවා නම් ඒවා ජනතාව සමග බෙදා ගැනීමට. ඒක නිසා මේ හැම එකක් එක්කම සම්බන්ධ වෙලා තමන්ගේ දැනුම, තමන්ගේ හැකියාව, තමන්ගේ ප්‍රකාශන ශක්තිය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම වාරිකව අපි යම් මේට අදාළ විෂයන් සම්බන්ධයෙන් පුහුණු වීම් පවත්වනවා. ඉදිරියේදී අපි පුහුණු වීම් කීපයක් සැලසුම් කරලා තියෙනවා. එකක් තමයි සාමාන්‍ය වාර ප්‍රකාශන වලට හෝ සංග්‍රහ වලට හෝ පුවත්පත් වලට හෝ සමාජ මාධ්‍ය වලට කොහොමද මේ විද්‍යාත්මක නිරීක්ෂණයක් හෝ පරීක්ෂණයක් සරල භාෂාවෙන් ලියන්නේ කියන එක. දෙවෙනි එක තමයි තමන් එකතු කරන දත්ත කොහොමද විශ්ලේෂණය කරන්නේ කියන එක. ඒ වගේම අපි තවත් ඉදිරි කාලයේදී ශ්‍රේෂ්ඨ වැඩමුළු වලින් මේ දැනුම වැඩි කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ශ්‍රේෂ්ඨ වැඩමුළු පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල තියෙන අහිතකර කාලගුණය නිසා අපිට ඒ වගේ දේවල් සැලසුම් කරන්න බැරි නිසා තමයි අපි මූලික අරිතාලම වශයෙන් අපි බලාපොරොත්තු වෙච්ච වැඩසටහන වෙනස් කරලා ලියන දැනුම වැඩි කරන්නත්, විශ්ලේෂණ දැනුම වැඩි කරන්නත් පළවෙනි පියවර දෙක විදිහට යොදාගෙන තියෙනවා. මේ උනන්දුවක් දක්වන පරිසර නියමුවෝ, ඒ කියන්නේ ප්‍රාථමික අංශේ පරිසර ළමා සමාජ සමාජිකයෝ, පරිසර නියමුවෝ, ඒ වගේම වෙනත් පාසල් සිසුන් ඉන්න පුළුවන්. එතකොට අපිට මේ WhatsApp සමූහයට මේ උනන්දුවක් දක්වන කෙනෙකුට එකතු වෙන්න කොහොමද යන මාර්ගය වෙන්නේ? ඒ WhatsApp සමූහයේ නම Citizen Science Community කියන එක. නැත්නම් ජනතා විද්‍යා ප්‍රජාව කියලා සිංහලෙන් තිබුණට ඒ නමින් ඉංග්‍රීසියෙන් නැහැ. ඉංග්‍රීසියෙන් තියෙන Citizen Science Community of Sri Lanka කියලා. ඒක බලලා ඒකට සම්බන්ධ වීමට උනන්දු නැයිට ඉල්ලීමක් එවන්න පුළුවන්. මේ හොඳයි සර්, එහෙනම් ගොඩක් ස්තුතියි. මම හිතන්නේ බොහෝ දෙනෙකුට දැනුම ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන අයට දැනුම ලැබෙන්නේ නැති කියලා හිතනවා. එහෙනම් අයිබෝන් සර්. අයිබෝන්. මං හිතන්නේ ඔබ සියලු දෙනාම මේ මහජන විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද කියලා මන අවබෝධයක් ලබන්නේ නැති ජගත් ගුණවර්ධන මහත්මයාගේ මේ පැහැදිලි කිරීමෙන් ඉතින් ඔබට පුළුවන් මේ වැඩිදුර තොරතුරු ලබා ගන්න මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් ඉස්සරහට ඉතින් ආරාධනා කරනවා හැකි හැම කෙනෙකුටම පරිශනවල නියලිලා තමන්ගේ ගෙවත්තේ, ගෙදර ගෙවත්තේ, ඒ වගේම ගමේ වටපිටාවේ පරිශනවල නියලිලා ඔබේ තොරතුරු එකතු කරගෙන මහජන විද්‍යාඥයෙක් වෙන්නට ආරාධනා කරනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ට ආරාධනා කරනවා මහජන විද්‍යාඥයෙක්ව කටයුතු කරන්න එන්න කියලා.